ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම මගේ channel එකට. මම අද කියලා දෙන්න හදන්නේ අංක 1 ඉඳලා 8 වෙනකන් අංක දාපු පින්තූරය කොහොමද පාට කරන්නේ කියලා. විශේෂයෙන්ම මේකෙදි මේ අංක තියෙන හින්දා මේකෙදි දරුවෝ ඉලක්කම් පුරුදු වෙන්න උත්සාහ කරනවා. මේක ගොඩක් වෙලාවට ඉලක්කම් ආශ්‍රයෙන් කරන මේ වැඩක්. ඒක හින්දා ඉලක්කම් විශේෂයෙන්ම අංක 1 ඉඳලා 1 2 3 4 5 6 7 8 කියන ඉලක්කම් තමයි මේ පින්තූරේ පුරාම දාලා තියෙන්නේ. එතකොට මේ අංක අනුව අපි එක එක පාට යොදාගෙන පාට කරනවා. මේක විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් මොන්ටිසෝරි දරුවන්ටත් සාමාන්‍යයෙන් 3 4 දරුවන්ටත් මේක යොදා ගන්න පුළුවන්. 3 4 දරුවන්ට මේක ටිකක් මදි වගේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පාට කරන එක දරුවන්ගේ මනසට හොඳ රිලැක්ස් එකක්. ඒක හින්දා මේ විදිහේ එකක් විශේෂයෙන්ම ශිෂ්‍යත්ව පන්තිය එහෙම නැත්නම් ටිකක් ලොකු ළමයි ගොඩක් පන්ති වලට යන දරුවන්ට මානසික සහනය මානසික සුවය සඳහා මේ වගේ එකක් පාට කරන එක ගොඩක් හොඳයි. එයාලා ගොඩක් වෙලාවට කැමති වෙයි මේ වගේ එකක් පාට කරන්න. මොකද ඒකලොන්ගේ මනසට ඒක ලොකු නිදහසක් ලැබෙන වැඩක් හින්දා. මම කැමති ඔයාලට මේක පාට කරන විදිය කියන්න. මේකේ තියෙන ඔක්කොම අංක මේ අංක යොදාගෙන තියෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට අංක පාට කරාම තමයි මේකේ ලක්ෂණ නිමාවක් දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි බලමු කොහොමද මේක පාට කරන්නේ කියලා. අපිට පුළුවන් දැන් මේක පාට කරගෙන යන්න. ඒ සඳහා අපි ඔන්න පාට යොදා ගමු. රෝස පාට, තද නිල් පාට, ඊට පස්සේ අංක 2කින් අපි කියන්නේ තද නිල් පාට, ලා නිල් පාට, ඊට පස්සේ තද කොළ පාට, ලා කොළ පාට, කහ පාට, කහ පාටින් පාට කරනවා. අංක 7 තැමිලි පාට, අංක 8 අලු පාට. ඒ විදිහට තමයි අපි පාට තෝරගෙන තියෙන්නේ. දැන් අපි මේ පින්තූරය ලස්සනට පාට කරන්න පටන් ගමු. මේ තියෙන අංක ඇතුලෙන් ලියලා තියෙනවා. වැඩි පේන්නේ නැහැ අංකේ. හොඳට හොයලා බලලා පාට කරන්න ඕනේ. අපි දැන් බලමු රෝස පාට. පළවෙනි අංකේ තියෙන රෝස පාට. අපි ඒ රෝස පාට අංකයට රෝස පාටින් පාට කරමු. රෝස පාටින් තමයි දැන් මම පාට කරගෙන යන්නේ. පාට කරන එක ලස්සනට කලාවට කරනවා වගේම පාට කරන එක මනසට හරි රිලැක්ස් එකක්. මොකද ගොඩක් වෙලාවට ඉගෙන ගන්න දරුවෝ වගේම මේ ස්පෙෂල් නීඩ්ස් ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් පාට කරන එක ගොඩක් හොඳයි. මේ ඒ හින්දා ඔන්න අපි රෝස පාටින් පාට කරා. අපි ඊළඟට පාට කරමු තද නිල් පාට. තද නිල් පාටින් පාට කරගෙන යන්නේ. තද නිල් පාට සාමාන්‍යයෙන් පසුබිමක වගේ කොටසකට තමයි මේ පාට වෙන්නේ. මේ ගොඩක් වෙලාවට පාට කළාම මනස හොඳටම රිලැක්ස් වෙනවා. හරියට පාට කරනවා කියන එක නිකන් භාවනාවක් වගේ වැඩක්. මේක ගොඩක් වෙලාවට පොඩි අයට වගේම ලොකු අයටත් හුඟක් හොඳ හුඟක් මනස රිලැක්ස් කරගන්න පුළුවන් අභ්‍යාසයක්. මේ විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ මේක ඉගෙන ගන්න ගමන්ම ඉලක්කම් සහ පැන්සල අතට හුරු කරගන්නත් ඉගෙන ගන්නවා. පාට හඳුන ගන්න සහ පාට කරන්නත් ඉගෙන ගන්නවා. මේකෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහ සාමාන්‍ය මොන්ටිසෝරි දරුවන්ට ක්‍රම 3කට පාඩමක් වෙනවා. එකක් පාට කරන්න ඉගෙන ගන්නවා, පාට හඳුන ගන්නවා. අනිත් එක ඉලක්කම් හඳුන ගන්නවා. මනස එක්තැන් කරගෙන නිරවුල් මනසක් සහිතව වැඩ කරන්නට
පුරුදු වෙනවා මේ වගේ චිත්‍ර පාට කරන්න ගියාම. ඒක හින්දා හරිම පහසුයි මේ දරුවෝ එක තැනක රඳව ගන්න මේ වගේ එකක් දුන්නාම මේ පාට කරන ඒවට ගොඩක් වෙලාවට පොඩි දරුවෝ ගොඩක්ම කැමතියි. ඒක හින්දා මේ පන්ති කාමරයක් තුල හරි එහෙම නැත්නම් පෙර පාසල් නම් පෙර පාසලක වුණත් දරුවන්ට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේක 1 ඉඳලා 5 වෙනකම් දරුවන්ට යොදා ගන්න පුළුවන් වගේම ගොඩක් කාර්ය බහුල වෙලා පන්ති ගිහිල්ලා ශිෂ්‍යත්වයට වගේ පාඩම් කරන දරුවන්ට පොඩි රිලැක්ස් එකක් ගන්න මේ වගේ පින්තූරයක් පාට කරාම හරිම මනස රිලැක්ස් වෙනවා. එතකොට අධ්‍යාපනයට යොදා ගන්න තියෙන කාලයත් හුඟක් වෙලාවට මේ නිර්වුල් මනසකින් යොදා ගන්න පුළුවන් වෙනවා. ඒක හින්දා තමයි පාට කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ රටවල ගොඩක් වෙලාවට මේ පාටයි චිත්‍රයි කියන එක හරියට මේ ගොඩක් වෙලාවට යොදා ගන්නවා. මොකද හුඟක් වෙලාවට මේ ඒක මනස නිදහස් කරගන්න හොඳ ක්‍රමයක් හින්දා මේ දරුවන්ට ගොඩක් වෙලාවට අපි චිත්‍ර පාට කරන්න, පින්තූර පාට කරන්න කියලා දෙනවා, උගන්වනවා. මේ දැන් මම පාට කරගෙන යන්නේ ලා නිල් පාට. ලා නිල් පාට සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ අහස වගේ කොටසක් මේකේ පාට කරන්න තමයි. ලා නිල් පාටින් පාට කරගෙන යන්නේ ඒ කොටස මේ අහස වගේ. තුන්වෙනි අංකය තමයි පාට කරන්නේ. මේකේ අංක මං කිව්වේ ඉස්සෙල්ලත් හුඟක් චූටි කියලා. ඒකින්ද සමහර කොටස් මග ඇරෙන්නත් පුළුවන්. ඉතින් පින්තූරයේ අවසානයේට බලන්න පුළුවන් මොනවද මග ඇරුණු කොටස් කියලා. ඒවත් අවසාන කරලා දෙන්න පුළුවන්. මේ පින්තූරේ පාට කරාම තමයි ගොඩක් ලස්සන. මෙහෙම නිකම්ම පේනකොට නිකන් කෑලි ගොඩක් වගේ පේනුනට මේක ලස්සන නිමාවක් තියෙන පින්තූරයක්. අපි ඊළඟට පාට කරන්නේ තද. දැන් පාට කරගෙන යන්නේ තද නිල් පාටින්. ආයෙත් ඒ කොටස මග ඇරිච්ච කොටසක් ආයෙත් තවත් තියෙන්න පුළුවන් මග ඇරිච්ච කොටස්. අපි ඊළඟට පාට කරන්නේ තද කොළ පාට. තද කොළ පාටින් ගස්වල කොළ, වැල්, පැලෑටි ඒ වගේ කොටස් තද කොළ පාටින් පාට වෙනවා. ඊළඟට අපි පාට කරන්නේ ලා කොළ පාටින්. ලා කොළ පාටිනුත් පාට වෙන්නේ ගොඩක් වෙලාවට මේ කොළ තමයි. ගස්වල කොළ. මේක සාමාන්‍යයෙන් පොල් ගහක් වගේ ගහක් තමයි මේ පාට වෙන්නේ. ආකෘතිය පොල් ගහක් වගේ වුණාට මේ කොළ 5ක් විතර තමයි මේකේ පෙන්වන්නේ. ගහක් තමයි රූපණය වෙන්නේ. ඒක තමයි ලා කොළ පාටින් පාට වෙන්නේ.
ඊළඟට අපි පාට කරන්නේ කහ පාටින්. කහ පාටින් පාට වෙන්නේ පහත පසුබිමක්. ඊට පස්සේ මේක ඇතුලේ ඉන්නේ සතෙක්. ඒ සතාගේ ඇඳුමට දාලා තියෙන මෝස්තරේ කොටස් ඒවා තමයි මේකේ කහ පාටින් පාට වෙන්නේ. කහ පාට කියන්නේ අංක 6. ඊළඟට අපි පාට කරන්නේ තැඹිලි පාට. ගහේ කඳ කොටස තැඹිලි පාටින් තමයි පාට වෙන්නේ. ගොඩක් වෙලාවට මේ පාට කරන විදිය මේ ලස්සනට පාට කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක වැඩිහිටියන්ටත් යොදා ගන්න පුළුවන්. වැඩිහිටියෝ ගොඩක් වෙලාවට මානසික ආතතියක් එහෙම දැනුණාම ඒ අයගේ මානසික ආතතිය පොඩ්ඩක් අඩු කරගන්න, එහෙම නැත්නම් ওই ස්ට්‍රෙස් කියන එක චුට්ටක් අඩු කරගන්න මේ වගේ පින්තූරයක් පාට කරන එක හොඳයි. මොකද ගොඩක් වෙලාවට මේ වගේ රටවල හරියට මිනිස්සු මැෂින් වගේ වැඩ කරනවා. ඉතින් මනසට කිසිම නිදහසක් නැහැ. මේ එතකොට මෙහි ඉන්න සමහර වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා මේ වගේ මේ පින්තූර පොතක් අරන් ගිහිල්ලා ගෙදර තියාගෙන එහෙම මානසික පොඩි රිලැක්ස් එකක් ගන්න ඕන වුණාම මේ වගේ පින්තූර පාට කරන්න කියලා. එහෙම මේ දොස්තරලා මේ වෛද්‍යවරුන්ගේ උපදෙසුත් මෙහි ගොඩක් අයට ලැබිලා තියෙනවා. මං ඉතින් මේ මුළු පින්තූරෙම පාට කරන්න ගියොත් ගොඩක් වෙලා යන හින්දා මම පින්තූරේ කලියෙන් පාට කරා සම්පූර්ණයෙන්ම එක කොටසක් ඉතුරු වෙද්දී ඒ තමයි 8 වෙනි එක ග්‍රේ පාටින් පාට කරන්න ඕනේ. මේ අලු පාට. අපි දැන් ඒ අලු පාට කොටස පාට කරන්නේ කොහොමද කියලා බලාගමු. මොකද මේ පින්තූරයේ ගොඩක් පාට කර හිටියොත් මේ කාලය ගොඩක් යනවා. ඒක හින්දා මං කලියෙන් පින්තූරය පාට කරලා මේ ඔයාලත් එක්ක ටිකක් පාට කරා. ඒ වගේම දැන් ඒ ටිකත් පාට කරලා මම දැන් සම්පූර්ණ කරපු පින්තූරේ කොටසක් ඉතුරු කරගත්තා. ඔයාලත් එක්ක නැවත පාට කරන්න. ඒ කොටස තමයි මේ පාට කරගෙන යන්නේ. මම ඒකට යොදාගෙන තියෙන අලු පාට මේ සාමාන්‍ය මේ සත්වයා අලියාගේ පාට සාමාන්‍යයෙන් අපිට පේන්නේ අලු පාටට තමයි. මේ ගොඩක් අය කියනවානේ අලියා කළු පාට වුණාට ඒක තද කළු පාටක් නෙමෙයි. ඒක ටිකක් අලු පාටට හුරු තද කළුවක් නෙමෙයි, අලු පාටට හුරු පාටක්. ඒ හින්දා අලියාව පාට කරන්නේ අලු පාටින්. දැන් අපි බලමු මේ අලියා කොහොමද පාට වෙන්නේ කියලා. දැන් එතකොට මේ පින්තූරේ ගොඩක් ඒවා පාට කරලා දැන් ඉවරයි. අවසාන කොටස තමයි යන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ චූටි අතරමං වෙච්ච කොටස් තියනවාද කියලා බලලා ඒ අතරමං වෙච්ච කොටස් ටික නැවත පාට කරන්න. මොකද මං කියවනේ කලින් චූටි ඉලක්කම් තියෙන්නේ කියලා. ඉතින් ඒකින්ද පොඩි කොටස් සමහර ඒවා මගේ ඇරෙන්න පුළුවන් එක දිගට පාට කරනකොට. මේ ඊට පස්සේ ඔක්කොම පාට කරලා ඉවරුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ අවසානෙට කොහොමද කියලා මේ බලන්න. අපි පාට කරගෙන යමු.
අපි දැන් මේ පාට කරගෙන යන්නේ අලු පාටින්. ඒ අලු පාට ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම අපි පාට කරමු. ඒ වගේම මේක මේ ඔයාලට අවශ්‍ය නම් මේකේ පැහැදිලි පින්තූරයක් මම පළවෙනි කමෙන්ට් එකේ මේකේ මේ පින්තූරයක් ඔයාලට print out එකක් ගන්න පුළුවන් විදියට මේ දාලා තියන්නම්. එතකොට මේ පින්තූරේ ඕන නම් print out එකක් ගන්න පුළුවන්. මම එහෙම print out එකක් ගන්න පුළුවන් විදියට කමෙන්ට් එකක් දාලා පළවෙනි කමෙන්ට් එකට දාලා තියන්න. දැන් අපි ගොඩක් දුරට පාට කරගෙන ඉවරයි. තව පොඩ්ඩක් තමයි එහෙම තියෙන්නේ ටික අපි පාට කරමු. ඒක දැන් පින්තූරේ පාට කරලා ඉවරයි. දැන් බලන්න තියෙන්නේ අපිට කොහොමද මේ පින්තූරේ තව අඩුපාඩු මොනවද තියෙනවද පාට කරලා නැති මොනවා හරි කොටසක් එහෙම ඉතුරු වෙලා තියෙනවද කියලා ඒ කොටස් ටික පාට කරලා ඉවර කරගන්න තමයි ඊළඟට අපිට තියෙන්නේ. අංකාත කොටසක් ඉතුරු වෙලා තියෙන පොඩි කොටසක් දැලි පාට අංක 7 මේ කොටසත් දැන් පාට කරගෙන යමු. දැන් පින්තූරේ ලස්සනයි පාට කරලා ඉවරයි. බලන්න පුළුවන් ලස්සනට තියෙනවා. තව ඒ පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවා අලු පාට කොටසක් ඉතුරු. අලු පාට තමයි. අපි ඒක අලු පාටින් මෙලින් පාට කරමු. අංකාතේ දැන් අපේ පින්තූරේ සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ පාට කරලා තියෙන්නේ විදියට බලා ගන්න පුළුවන්. කොළ පාට, අලු පාට, රෝස පාට, කැඳිලි පාට, රද නිල් පාට, කහ පාට, ලාකුල පාට, තද කොළ පාට උඩම ඔය අහස වගේ කොටස ලා නිල් පාටින් පාට කරලා තියෙනවා. දැන් අපේ පින්තූරය ඉවරයි පාට කරලා. එහෙමනම් මේ විදිහේ පින්තූරයක් ඔයාලා අරගෙන පාට කරලා බලන්න කොහොමද කියලා. දැන් මගේ පින්තූරේ පාට කරලා ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් පාට 8ක් මේකට යොදා ගත්තා. මේ හැම පාටකින්ම වගේ පාට 8ක් යොදාගෙන තමයි පින්තූරේ පාට කරලා තියෙන්නේ. එහෙමනම් ඔයාලා හැම දිනාටම ස්තුතියි.